රබර් සෙරප්පු ඩිසයින් කරන්න ආස හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි DSI A grade සෙරප්පු මොන වගේද? DSI A grade සෙරප්පු හොයාගන්නේ කොහොමද? DSI A grade සෙරප්පු ගන්නේ කොහෙන්ද? අනිත් සෙරප්පු ගෙවෙනවද? අනිත් සෙරප්පු වල ක්වොලිටි එක කොහොමද? මේකේ ක්වොලිටි එක කොහොමද? ඒ ටික හොයාගන්න විදිය. අද අපි වීඩියෝ එකෙන් බලමු මොනවද DSI A grade සෙරප්පු කොහොමද අනිත් ඒවා වෙන් කරලා අඳුරගන්නේ කියලා. ඕගොල්ලන්ට මගේ channel එකෙන් බලන්න පුළුවන් දිරියෙන් නැගිටිමු search කරන්න YouTube එකේ බලන්න පුළුවන් ඕගොල්ලන්ට සෙරප්පු ඩිසයින් කරන්න අවශ්‍ය හැමදේම. ඒ වගේම A to Z ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා කෝඩ් එකේ ඉඳන් සෙරප්පු තෝරන විදිහ ඉඳන් හැම දෙයක්ම. ඒ වගේම තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය හැම දෙයක්ම ඕගොල්ලන්ට ඉතා සාධාරණ මිලකට මගෙන් නිවසරම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේ සතිය ආපු ලොට් එක පෝර බෑග් දෙකක් ආවා. ඒ දෙකේ තියෙන DSI A grade පාට සෙරප්පු නෙමෙයි බ්ලැක් එක විතරයි DSI A grade එකෙන් එන්නේ. පාට සෙරප්පු යන්නේ හවයිනාස් හොඳට මතක තියාගන්න. ඒ වගේම පටිය සෙරප්පුවක පටිය සෑහෙන්න වැදගත්. මොකද අපි මොන ඩෙකරේෂන් එක දැම්මා සෙරප්පුව දානකොට සම්පූර්ණ බර එන්නේ පටියට. එතකොට ඒ පටිය කැඩෙනවා නම් එහෙම නැත්නම් අපි සෙරප්පුව දාද්දි පටිය ඇදෙනවා නම් තේරුමක් නැහැ අපි දාන ඩිසයින් එක. සමහර පටි වර්ග තියෙනවා අවුවට වේලෙනවා. එතකොට කර වෙනවා. එතකොට කැඩෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ හන්ද අනිවාර්යෙන් වින්දේ පටිය තමයි හොඳම පටිය සෙරප්පුවකට දානවා නම් තෙල් පටිය. ඕගොල්ලෝ මොන ඩිසයින් එක දැම්මත් සෙරප්පුව පටිය ඇදීමක් සිද්ධ වෙන්නේ නැහැ. වින්දේ පටිය ඇල්ලුවට පස්සේ ඕගොල්ලන්ට තේරෙනවා තෙල් ගතියක් ඒකේ. ඒ වගේම හොඳට දිලිසෙනවා. කුණු එහෙම රැඳෙන්නේ නැහැ මේ පටිය. ඕගොල්ලන්ට කළු පාටේවට කළු පාටින් තියෙනවා. පාටේවට ඒ පාට වලට ගැලපෙන තියෙනවා. ඒ විදිහට තමයි පටිය අඳුරගන්නේ. ඊළඟට සෙරප්පුව DSI A grade සෙරප්පුවත් හොඳ ෂයින් බ්ලැක් එකක් තියෙන්නේ. ඩල් කලර් එකක් නෙමෙයි. අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. හොඳ දිලිසෙන කළු පාට. ෂීට් එක හොඳ හයියයි. නැවෙන්නේ නැහැ නැමුවට. නියපොතු පාර ගහුවට නියපොතු පාර හිටින්නේ නැහැ. ඒ විදිහට ෂීට් එක ඔයගොල්ලන් අඳුරගන්න පුළුවන්. මේ විදිහට පුතේ ඕගොල්ලන්ට DSI A grade එක අඳුරගන්න පුළුවන්. තවත් දෙයක් තමයි මේකෙත් ක්වොලිටි වර්ග ගොඩක් තියෙනවා. ඒ හන්ද අනිවාර්යෙන් හොඳ සෙරප්පුව අරගන්න. හොඳ ක්වොලිටි ෂීට් එක මම කියපු විදිහට ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් හොඳ ක්වොලිටි ෂීට් එක මොකද්ද කියලා. ඒ වගේම තමයි ඕගොල්ලෝ මොන නිෂ්පාදනය කළාද පුතේ දීර්ඝකාලීනව පැවැත්ම තීරණය වෙන්නේ ඕගොල්ලෝ හොඳ දේවල් කරනකොට. හොඳ නිෂ්පාදන හොඳ අමුද්‍රව්‍ය පාවිච්චි කරනකොට. ඉතින් ඕගොල්ලෝ බාල සෙරප්පුව අරගෙන වටේ ගෙවල් වලට ගෙවල් අවට නැත්නම් ළඟ කඩවල වලට දැම්මොතින් පුතේ අනිවාර්යෙන් ගන්න කෙනාට සෙරප්පුව කැඩුනොත් ගෙවුනොත් එයා අනිවාර්යෙන් තව කෙනෙකුට කියනවා. ඒ හන්ද ඕගොල්ලන්ගේ ව්‍යාපාරයට පැවැත්මක් නැති වෙනවා. ඒ හන්ද අනිවාර්යෙන් තමුන්ගේ නිෂ්පාදන කරද්දී හොඳ ගුණාත්මක අමුද්‍රව්‍ය විතරක් පාවිච්චි කරන්න පුතේ. මොකද තව කස්ටමර්ස්ලා අලුතෙන් හැදෙනාට වැඩිය ගත්තු කෙනෙක්ගෙන් තව කස්ටමර් කෙනෙක් එන එක තමයි ඔයාගේ ජයග්‍රහණය වෙන්නේ. ඉතින් හැමෝටම සුබ දවසක්.